අද මම හදන්න යන්නේ ඇපල් පයි. ඉතින් මගේ වීඩියෝ එක හරිම ඉක්මනට යනවා. ඒ වුණාට මම ඔයාලට වොයිස් එක දාන්නම්. මුලින්ම අපිට ඇපල් ඕන වෙනවා. හකුරු හරි සීනි හරි. එතකොට පේස්ට්‍රි ඕන වෙනවා. අපිට පේස්ට්‍රි ඔය ගන්න නැතුව ඇති ලංකාවේ. ඉතින් අපිට පුළුවන් එක ඔය වගේ පේස්ට්‍රි එකක් පාන් පිටි වලින් හදා ගන්න. එතකොට ඇපල් කොම්පෝට් ඕන වෙනවා. ඊට පස්සේ මුලින්ම අපි ඇපල් සුද්ද කරගෙන ඒක හීනි පෙති වලට කපා ගන්නවා. ඒ කපාගෙන ඉවර වෙලා ට්‍රේ එකට පේස්ට්‍රි එක තියලා ඉවර වෙලා අපි මේ ඒක ගානට හදාගෙන oven එක on එකේ දාන්න. ඊට පස්සේ oven එක on කරලා අපි මේ ගෑරුප්පුවන් චුට්ටක් හිල් විදගෙන ඒ කුඩට දාන ඇපල් කොම්ෆෝට් ගොඩක් දාන්න එපා. ටිකක් ලාවට වෙන දාගන්න. ඔයගොල්ලෝ කැමති නම් ගොඩක් දාගන්න. මම ලාවට තමයි දැම්මේ. ඒ දාලා ඉවර වෙලා මම මේ ඔයගොල්ලන්ට කැමති නම් හකුරු තියෙනවා නම් හකුරු ටික දිය කරගන්න. දිය කරලා ඔකට දාන්න. එහෙම නැත්තම් සීනි දාන්න. ඉතින් මම ගාව හකුරු තිබ්බ නිසා මම හකුරු දිය කරලා දැම්මා. හකුරු දිය කරලා දාලා ඊට පස්සේ තියෙන්නේ මේ අපිට ලස්සනට අපි කැමති විදිහට ඕක වටේටම මේ තියාගෙන යන්න ඇපල් පෙති ටික ඔයා කැමති නම් හරහටද දිගටද ඒ කැමති ඕන විදිහකට ඇපල් පෙති ටික තියාගෙන යන්න තියෙන්නේ. ඔන්න ඉතින් මං හැදුවා. ඒක මං රෝස් මලක් විදිහට තමයි හැදුවේ. ඉතින් ඒ හදලා ඉවර වෙලා දැන් ඔන්න මං oven එකට දාන්නයි යන්නේ. oven එකට විනාඩි 30ක් විතර තිබ්බනම් ඇති. ඊට පස්සේ ඔන්න මං දැන් ආයෙ ඉවර වෙලා අරගන්නවා එළියට. ඉතින් ওই ගාන තිබ්බනම් හරි. ඔන්න ඔහොම තමයි ඇපල් පයි එක හැදුවේ. ඉතින් මම උඩින් අයිසිං සුගර් ටිකක් දානවා. ඉතින් මං ඕක හල්ලා දානවා නම් හොඳයි. උනට මම නිකන් උඩින් චුට්ටක්